අද කාලේ අධ්‍යාපන ක්‍රමයයි සහ ඔබතුමාලා අද්විතපු අධ්‍යාපන ක්‍රමයක් අධ්‍යාපන රටාව ඇතුලේ ඇත්තටම අර විමර්ශනාත්මක හැකියාවකට ඉඩක් හම්බ වෙන්නේ නැහැ. අර දරුවන්ට එහෙම මහා පළල් චරිතත් එක්ක ජීවත් වෙන්න ඉඩ ප්‍රස්තාවක් හම්බ වෙනවා. පාලන ජීවිතය ආරම්භ කරනවා කියලා කොතනින්ද පටන් ගත්තේ? පටන් ගත්තේ සාමාන්‍ය පෙළ කරපු කාලේ. ඒකට ඉන්දු ලංකා ගිවිසුම ගහලා රටේ දැවැන්ත දේශපාලන කතිකාවක් නිර්මාණය වෙලා තිබුණා. ඒකට මේ කතිකාවට ශිෂ්‍යයෙක් හැටියට අපිට උත්තේජනයක් නැත්නම් උනන්දුවක් ඇති වුණා මේක මොකක්ද කියලා දැනගන්න. ලිතිබුණා සහ ටයර් දාලා පිච්චු. මම කියන්නේ අමුවෙන්ම ඔබතුමාගෙන් අහන්නේ මොකද ජාතික ජනබලවේගය බලය ලබා ගැනීම කියන බයට. ඒ නිසා තමයි මේ පාලකයෝ කලබල වෙනවා. 83 ඕක තමයි වෙන්නේ. කල්ලා ජේ.වී.පී. එක තහනම්. 99 දක්වා යා මැතිවරණේ කල් දාන. මේ ඔක්කොම පිටහල මැරුවා. මේ විදියට තමයි අරගල කරන්න කියලා තාම. අද අපේ ටෝක් විත් රුවන් වැඩසටහනත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල කතා බහ වෙන මේ දිනවල ගොඩක් අය සම්මුඛ වෙන පුද්ගලයෙක් සමග. ඉතින් ඔහු නලින් හේවගේ අයිබෝවන් කියලා පිළිගන්න ඔබතුමාව අපේ අයිබෝවන් හැමෝම අහන කතා වෙන ප්‍රශ්න වලින් පිළිතුරු වලින් නිදිලා මම කැමති ඔබතුමා කවුද ඔබතුමාගේ ගම් ප්‍රදේශය කොහෙද කියලා මුලින්ම දැනගන්න. මගේ ඇත්තටම ගම් ප්‍රදේශුනේ මාතර දිස්ත්‍රික්කයේ බානගල කියන ග්‍රාමය විශේෂයෙන්ම බානගල කනිෂ්ඨ විද්‍යාලයට මුලින්ම ඇතුළත් වෙලා ඊට පස්සේ ගාල්ල ඕපාත මහාවිද්‍යාලයට ඇතුළත් වෙලා ඊට පස්සේ මම එතනින් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උපාධියක් හදාලා තමයි කටයුතු කරන්නේ. ඒක නිසා මගේ අවුරුදු 15ක 20ක විතර කාල පරිච්ඡේදයක් අපේ ගම්පීස බවට පත් වුණේ මාතර දිස්ත්‍රික්කයේ බානගල කියන ගම ප්‍රදේශයේ. පවුල විස්තර ගත්තොත් ඔබතුමා විතරද? පවුල විස්තර ගත්තොත් අපේ මට අක්ක කෙනෙක් ඉන්නවා, අයියලා දෙන්නෙක් ඉන්නවා සහ මල්ලි කෙනෙක් ඉන්නවා. ඒක ටිකක් තමයි ඉන්නේ. එතකොට පාසල් කාලේ අත්දැකීම් ගැන කතා කරමු. පාසල් කාලේ ඉතින් ඇත්තටම අපිට මං හිතන්නේ දැන් තියෙන ළමයින්ට වඩා ඉතාම සුන්දර පාසල් කාලයක් තිබුණා කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම පාසල ඇතුළෙත් පාසලෙන් එළියේ අපිට ඉතාම හොඳ ළමා කාලයක් ඇත්තටම තිබුණා. අපි ඉස්කෝලේ ගිහින් ඉන්නේම ක්‍රීඩා පිටණිය බලාගෙන හරිම සුන්දර අතීතයක් අපිට ගඟ ඊට පස්සේ වෙල්ලිපනැල්ල පිටිය මේ හැම දෙයක්ම අපේ මං හිතන්නේ මේ නිවස බවට පත් වෙලා තුනේ ඒ කාලේ ඒව තමයි. හරිම සුන්දර ළමා කාලයක් තිබුණා. මට ඒක විශේෂයෙන්ම දැනෙන්නේ දැන් අපේ දරුවන්ට ඒ ළමා කාලයේ ඒ විදිහින් අහිමි වීම මට දැනනකොට හරිම දුකක් වේදනාවක් දැනෙනවා. ඇත්තටම මේ අති කාර්ය බහුල අධ්‍යාපන රටාවක සමාජ රටාවක ඒ දරුවන්ට ඒක අහිමි වෙලා තියෙනවා. හැබැයි අපි වාසනාවන්ත වුණා අපිට හොඳ අධ්‍යාපනයක් ලබා ගන්නත් ඒ වගේම අධ්‍යාපනයෙන් පරිබාහිර ඉතාම හොඳ ළමා කාලයක් ලබා ගන්නත් අපි වාසනාවන්ත වුණා කියලා මම විශ්වාස කරනවා. සරල වශයෙන් මහත්මයා මේ අද කාලේ අධ්‍යාපන ක්‍රමයයි සහ ඔබතුමාලා අද්විතපු අධ්‍යාපන ක්‍රමයත් එක්ක කෙටියෙන් මොකද්ද මේ දෙක තුල තියෙන සංසන්දනාත්මක මේ අධ්‍යාපන ක්‍රමය කියන්නේ මේ සමාජ ආර්ථික ක්‍රමයට අවශ්‍ය මිනිහෙක් නිර්මාණය කර ගැනීම තමයි ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව. එතකොට මේ අධ්‍යාපන රටාව ඇතුලේ ඇත්තටම අර විමර්ශනාත්මක හැකියාවකට ඉඩක් හම්බ වෙන්නේ නැහැ. ඒක ඇත්තටම බරපතලම ඛේදවාචකයක්. ඒක නිසා අද දරුවෝ ඇත්තටම පොත්පත් කියවන්නේ විශේෂයෙන්ම මක්සිම් ගෝර්කි කියන ලේඛකයා කියනවා හොඳ ලේඛකයෙක්ගේ පොත් 10ක් කියවුවොත් ඒ ලේඛකයා අපේ ගාව ජීවත් වෙනවා කියලා. ඒ නිසා අද අර දරුවන්ට එහෙම මහා පළල් චරිතත් එක්ක ජීවත් වෙන්න ඉඩ ප්‍රස්තාවක් හම්බෙලා නැහැ. විශේෂයෙන්ම මේ උපකාරක පන්ති සේවාව ඇතුලේ දරුවෝ මහා පීඩනයට ලක් කරලා තිනවා. විශේෂයෙන්ම මේ විභාග ක්‍රමය ඇතුලේ දරුවෝ මහා පීඩනයකට ලක් කරලා තිනවා. අපි හිතන්නේ නැහැ ඒ තුලින් අර විශ්වය දකින දරුවෙක් නිර්මාණය වෙනවා කියලා. ඔබතුමාගේ පාසල් කාලේ චරිතය ගැන පොඩ්ඩක් කිව්වොත් කියන්නේ දඩබ්බර චරිතයක්ද කොහොමද කියලා? පාසල් කාලේ ඇත්තටම එහෙම ඊටාම කියන්නේ හැම දෙයකටම දක්ෂ. විශේෂයෙන්ම මම අවස්ථා කීපයක් ක්‍රීඩා විශේෂයෙන්ම අත්පන්දු ක්‍රීඩාවේ 13 15 17 19 15 හැමදාම නායකයෙක් වුණා. නිවාස නායකයෙක් බවට පත් වෙන්නේ මම. ඊට පස්සේ දිවීමේ විශාල හැකියාවක් තුන ක්‍රීඩාවල විශාල හැකියාවක් තිබුණා. අපි ඉතින් ඊට පස්සේ ගමේ මුලින්ම ක්‍රීඩා සමිතියක් ආරම්භ කරන්නේ මම. ඇත්තටම අපිට ඒ වෙලාවේ අත්පන්දුවක් ගන්න හැකියාවක් තිබුණේ නැහැ. අපි ගමේ ගත්තත් දෙමව්පියන්ගේ දරුවන්ටත් එහෙම හැකියාවක් තිබුණේ නැහැ. මම තමයි මුලින්ම ගමේ ක්‍රීඩා නායකයෙක් බවට පත් වෙන්නේ. ඒක අපේ ගමේ අය දන්නවා. ඊට පස්සේ මමම ගිහිල්ලා එක්තරා මහත්මයෙක්ගේ තේ ඉඩමක් සුද්ධ කරන්න තේ අක්කර දෙකක් සුද්ධ කරන්න බාරගත්තා. බාරගෙනම ඊට පස්සේ අපේ ක්‍රීඩා සමාජයේ 30ක් 40ක් විතර ගිහිල්ලා උදේ ඉඳලා හැන්ද වෙනකම් මේක එලි කරලා තමයි පළවෙනියෙන් අත්පදුවක් ගත්තේ. මම හිතන්නේ බානගල අපේ සමවයස කට්ටියට මේ අත්දැකීම තියෙනවා. එතනින් අපි ක්‍රීඩා පිටියක් සකස් කරගෙන අත්පන්දු සහ ක්‍රිකට් ගහන්න පටන් ගත්තා.
ඉතින් මේ ප්‍රදේශයේ තිබිච්ච දක්ෂතම කණ්ඩායම ඇත්තටම අපේ කණ්ඩායම. ඉතාලම හොඳ දක්ෂයෝ හිටපු වටපිටේ තියෙන සීලම ගම් වලට අභියෝග කරන්න පුළුවන්. එයාලත් අපිත් එක්ක සෙල්ලම් කරන්න ආස මට්ටමටම අපේ ක්‍රීඩා සමාජයේ දියුණු වෙච්ච එකක් බවට පත් වුණා. ඒ විදිහට තමයි ඔබතුමාගේ මේ චරිතය ගැන කෙටියෙන් පැහැදිලි කරොත්. ඒක ක්‍රීඩා අත්දැකීම් සහ ක්‍රීඩාවත් එක්ක ගෙවුණු කාලයක් තමයි ඒ කාලෙත් තිබිලා තියෙන්නේ. ඔව්. ඉතින් සාමාන්‍ය ඔබතුමාගේ ඒ කාලේ තිබුණු බලාපොරොත්තු එහෙම මොනවද? මම මේ තැනට යනවා එහෙම ඒ වගේ තිබුණු බලාපොරොත්තු නෑ ඇත්තටම පොඩි කාලේ ඉඳලා මට ලොකු බලාපොරොත්තුවක් තිබුණා. විශේෂයෙන්ම ගත්තොත් කියන්නේ ක්‍රීඩාව පැත්තෙන් ඊට පස්සේ අධ්‍යාපනය පැත්තෙන් ඊට පස්සේ මේ විමර්ශනාත්මක චින්තනයේ පැත්තෙන් මට පොඩි කාලේ ඉඳලම අතර අහුවෙන හැම දෙයක්ම කියවීමේ පුරුද්දක් තිබුණා. ඊට පස්සේ සවන් දීමේ පුරුද්දක් තිබුණා. අලුත් දෙයක් දැනගැනීමේ ආශාවක් නොනිමි ආශාවක් ඒ කාලේ ඉඳලම තිබුණා. ඉතින් මම හිතන්නේ ඒක දැන් පළදරලා තියෙනවා. මම විවිධ ශාස්ත්‍රවල ඉතින් අධ්‍යාපනයෙන් සෑහෙන තැනකට එන්න මට ඉඩ කඩක් ලැබුණා. තවත් ඉගෙන ගනිමින් ඉන්නවා ඇත්තටම මේක ඉවරයක් නෑ. ඉතින් අතීතයේ සහ වර්තමාන සම්බන්ධයෙන් මම ඉතාම සතුටු වෙනවා. හොඳයි මම දැන් පොඩ්ඩක් එතනින් ඔබට යනවා. ඔබතුමා දේශපාලනයට එනවා කියලා එහෙම නැත්නම් මේ දේශපාලන ජීවිතයට ජීවිතයක් ආරම්භ කරනවා කියලා කොතනින්ද පටන් ගත්තේ? මම දේශපාලනය පටන් ගත්තේ ඇත්තටම සාමාන්‍ය පෙළ කරපු කාලේ. එතකොට විශේෂයෙන් මේ වෙනකොට 85 86 වගේ කාල පරිච්ඡේදය ඇතුලේ රටේ විශේෂ තත්ත්වයක් තිබුණා. විශේෂයෙන් 1987 වෙනකොට ඉන්දු ලංකා ගිවිසුම ගහලා රටේ දැවැන්ත දේශපාලන කතිකාවක් නිර්මාණය වෙලා තිබුණා. එතකොට මේ කතිකාවට ශිෂ්‍යයෙක් හැටියට අපිටත් උත්තේජනයක් නැත්තම් උනන්දුවක් ඇති වුණා මේක මොකද්ද කියලා දැනගන්න. ඉතින් ඒ දැනගන්න වෙනකොට තමයි අපිට විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු අපිට ඒ කාලේ හම්බ වෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය හරහා. ඉතින් මම මුලින්ම ශිෂ්‍ය ව්‍යාපාරය හරහා ඒ කටයුතු වලට සම්බන්ධ වුණා, දැනුම ලබා ගත්තා. ඒ කටයුතු වලට මුලින්ම මැදිහත් වුණා. ඉතින් එදා ඉඳලම තිබුණ එහෙම ආශාවක් මොකද්ද මේ රටේ සිද්ධ වෙන්නේ, ඇයි මෙහෙම වෙන්නේ කියන දේ දැනගන්න ලොකු උනන්දුවක් තිබුණා. ඉතින් ඒ නිසා තමයි මේ ශිෂ්‍ය ව්‍යාපාරය හරහා මම දේශපාලනට සම්බන්ධ වෙන්නේ. මේ හිතුන් නැද්ද මේ දේශපාලනය කියන්නේ මේ අනේක නිකක් මේ අමාරු දෙයක් මේක අපිට කරන්න පුළුවන් දෙයක් සහ මොකක් එහෙම ඒ වගේ දෙයක් හිතුන් නැද්ද? නෑ දේශපාලනයේ ඇතුලේ ලොකු අසාධාරණයක් වෙන්න බව ඇත්තටම අපිට දැනුණා. විශේෂයෙන්ම ওই ගම්වල හිටපු මහා ප්‍රභූවරු මැදිහත් වෙලා යම් පිරිසක් පාගගෙන ගමේ ඉන්න චණ්ඩි මැදිහත් වෙලා පාගගෙන එතකොට ඒකට අර මුල ඉඳලම විරෝධයක් තිබුණා. විශේෂයෙන්ම මම හිතන්නේ මේක ආවේ අපේ තාත්තගෙන් කියලා විශ්වාස කරනවා. අපේ තාත්තලා ගැන ඔබතුමාට දේශපාලන පසුබිමක් තිබුණද? තාත්තලා තදින් දේශපාලනය කරේ නැහැ. හැබැයි තාත්තගේ එක ලක්ෂණයක් තිබුණා මේ අයුක්තිය අසාධාරණ විරුද්ධව ඍජුව කතා කරන එක. තාත්තට කෙනා අදාළ නැහැ. ඇත්තටම අයුක්තිය අසාධාරණ දැක්කට පස්සේ ඍජුව කතා කරන එහෙම එකක් තිබුණා. මම හිතනවා එතනින් තමයි අපිට මේ පන්නරය ලැබුණේ කියලා. අපිටත් අර මුලින් ඉඳලම පාසලේ ඉඳලම යුක්තියට හිස නමන්නත් අයුක්තිය ඉස්සරහා බීතව හිට ගන්නත් දැවැන්ත යෝධ ශක්තියක් ලැබුණේ තාත්තගෙන් කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමා දැන් කතා කරා අර 1986 වගේ කාල පරිච්ඡේදයක් ගැන. මම එතනින් පොඩ්ඩක් ඇතුල් වෙනවා. මට මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන ඔබතුමාගෙන්. මොකද දැන් ගොඩක් මේ දිනවල තරුණ පිරිස සහ යම් පාර්ශවයන් කිහිපයක්, ඒ කියන්නේ යම් වයස් සීමාවන් වල ඉන්න පාර්ශවයන් කිහිපයක් මේ පිළිබඳව කියනවා මේ ඒ කාලේ මෙහෙම කැරලි තිබුණා සහ ටයර් දාලා පිච්චුවා සහ මම මේ කියන්නේ අමුවෙන්ම ඔබතුමාගෙන් අහන්නේ මොකද දැන් මේ දේ තමයි ගොඩක් අය අහන්නේ කියන්නේ අපෝ JVP එක කියලා කියන්නේ මේ මෙහෙම මේ එකක් නේ යාලා මේ මිනිමරණ අය ඒ වගේ මේ කතා මේ ගොඩක් අය කියනවා සහ අලුත් පරපුරටත් මේ දේවල් ගැන කියනවා JVP එකට ඡන්ද පිස්සුද මෙන්න ටයර් දාලා පුච්චලා තියෙනවා මේ මිනිමරපොය කොල්ලගෙන ඉල්ල කැලෑවල මෙහෙම කරා මොකද්ද මේ කතාව? මම හිතන්නේ දැන් තරුණ පරපුරටත් දැන් මේ සමාජින් අයටත් එහෙම මතයක් හදනවා. ඒකට දැන් මේ තරුණ පරපුරට හොඳටම තේරෙනවා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ දැන් ජාතික ජනබලවේගී වලට පුළුල් වෙලා ඊටාම ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී දේශපාලනයක් කරනවා. ඔවුන්ගේ ඒකායන පරමාර්ථය මේ රටේ බලය ලබා ගැනීම. මොකද එහෙම ලබා ගන්න වෙලා තියෙන්නේ මේ දක්වා බලය ලබාගත් දේශපාලන ව්‍යාපාර මේ රට විනාශ කරලා පෞල් කීපයක් හැදිලා රටක් විනාශ කරපු නිසා අපි විශ්වාස කරනවා ජාතික ජනබලවේගයේ බලය ලබා ගැනීම තමයි මේ රටට විමුක්තියක් උදා වෙන්නේ කියලා. ඒතර මේ බලය ලබා ගන්න දැන් ඇත්තටම අපි මාර්තු 9 වෙනිදා ඡන්දයක් තියන්න තිබුණේ. ඒතර මේ ඡන්දය ඉතා පැහැදිලිවම අකුලන්නේ ජාතික ජනබලවේගය බලය ලබා ගනී කියන බයට. ඒ නිසා තමයි මේ පාලකයෝ කලබල වෙලා තියෙන්නේ. එතකොට දැන් 83ත් ඕක තමයි වෙන්නේ. 83 විශේෂයෙන්ම 82 තියන්න තිවිච්ච මහමැතිවරණයේ ජේ.ආර්. ජයවර්ධන තියන්නේ නැහැ. ඒ තියන්නේ නැත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. තියන්නේ නැතුව අවුරුදු
89 දක්වා එයා මැතිවරණ කල් දානවා. කල් දාලා ඊට පස්සේ එයා ලාම්පු කලකිරි මැතිවරණ සෙල්ලමක් කරනවා. ඒක ලංකාවේ තිබිච්ච දූෂිතම මැතිවරණය. එතකොට මේ මැතිවරණයට විරුද්ධවත් අපි නඩුවක් දානවා. තිබිච්ච ජනාධිපතිවරට අපිට විජේවීර සහෝදර ඉදිරිපත් වෙනවා. එයා 2,73,000ක් ඡන්ද ගන්නවා. ඒ නඩුවට ඉදිරිපත් වෙන ජනතා විමුක්ති පෙරමුණ විතරද දඬුවේ? නෑ තවත් පාර්ශ්වයන් කීපයක් ඉදිරිපත් වුණා. ජනතා විමුක්ති පෙරමුණත් JR-ගේ මේ කූට මැතිවරණයට විරුද්ධව නඩුවක් දැම්මා. ඒතර JR අනිවාර්යෙන් දන්නවා මේ මැතිවරණෙන් එයා පරදිනවා. එහෙනම් මැතිවරණයෙන් පරදුනා නම් එයාගේ බලය ප්‍රශ්න කෙරෙනවා. ඒ නිසා එයා බලය ප්‍රශ්න කරන පුද්ගලයා ප්‍රශ්න කළා JVP එක තහනම් කළා. එක රැයකින් පක්ෂය තහනම් කළා. එතකොට තහනම් කළත් නිකන් හිටියේ නෑ. ඊට පස්සේ අපේ අය අත්අඩංගුවට ගන්න පටන් ගත්තා. අපේ අය ඝාතනය කරන්න පටන් ගත්තා. ඔහොම ඇවිල්ලා තමයි 1987ට එන්නේ. 87ට ආවට පස්සේ එක රැයකින් ලංකාවට ඇඳිල් නීතිය දාලා පාර්ලිමේන්තුව වහලා ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න යනවා. එතකොට ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න යද්දී මේ රටේ ප්‍රජාතාන්ත්‍රික ජනයාට කිසිදු ඉඩකඩක් තියුවේ නැහැ මේකට විරෝධය පාන්න. දැන් ඔබ හිතන්න අද දවසේ අද රැයට මුළු ලංකාවටම ඇඳිල් නීතිය දාලා පාර්ලිමේන්තුව වහලා හමුදාව පාරට බස්සලා ඇමරිකාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න යනවායි කියලා ප්‍රචාරයක් වුණොත් අපි හිතන්නේ නැහැ මේ සමාජෙ මෙහෙම තියෙයි කියලා. මේ සමාජෙ මේට වඩා අපි නොබැස්සත් හිත එළිනකොට දැවන්ත විපර්යාසයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒතකොට ඕක තමයි උනේ. විශේෂයෙන්ම අපි අර ඉදවසල අහපු සින්දුවක තිබුණා වැදූමවත් ඔබ දිනූ බිමත් රැක ගන්න ඔබේ ඇස් දෙක වගේ කියලා. ඒ කියන්නේ අපිට අම්මහා සමානයි මේ මාතෘ භූමිය. ඒතකොට මේ මාතෘ භූමියට තමයි ඉන්දියාවෙන් ඇහෙලා 1,20,000ක් හමුදාව ගොඩ බස්සන්නේ. පරිප්පු දානවා ආක්‍රමණය කරනවා. එතකොට මේ ආක්‍රමණයට විරුද්ධව හිටිය ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශප්‍රේමී කඳවුර. ඒක ඇතුලේ සිරිමා මැතිනියල හිටියා. දිනේෂ් ගුණවර්ධන හිටියා. අපි ගිහිල්ලා කොළඹ සාමකාමීව බෝගහ ළඟ වාඩි වුණ උපවාසයකට. ඒ උපවාසයට වාඩි වෙච්ච 104ක් ජේ.ආර්. ජයවර්ධන ඝාතනය කළා. එතකොට පාර්ලිමේන්තුව වහනවා, රටට ඇඳිල් නීතිය දානවා, රට ආක්‍රමණය කරනවා, විදේශීය හමුදාවක් මේකට ගොඩ බහිනවා. ඒකට මේ අරගලයේ වෙච්ච සිදුවීම් හා සමානවමද? පැහැදිලිවම ඒ වගේම දෙයක් තමයි වෙන්නේ. ඊටාම පැහැදිලිව දැන් අත්‍තරම තේරුම් ගන්න හොඳම සාධකය තමයි ඒක. එතකොට සාමකාමී අරගලයකට තමයි වෙඩි තියලා 104ක් මරන්නේ. එතකොට එදා මේ රට දෙපැත්තකට බෙදුණා. එකක් තමයි මේ රටේ ඉන්දියන් ආක්‍රමණයට විරුද්ධව ජනතාවක් හැදුනා. ඉන්දියන් ආක්‍රමණයට විරුද්ධ ජනතාවක් හැදුනා. ඒ දෙගොල්ලෝ අතර ඇත්තටම ගැටුමක් තිබුණා. ඒ ගැටුමේ විශේෂයෙන්ම ආණ්ඩුව හිටියේ ඉන්දියන් ආක්‍රමණයට පක්ෂපාතී ස්ථාවරේ. උන්ට අභියාවුද තිබුණා, හමුදා තිබුණා, වෙන හමුදා හැදුවා. ඒක නිසා ඔවුන්ගෙන් දැවැන්ත ම්ලේච්ඡ මර්ධනයක් වුණා. 70,000ක් මැරුවා මේ රටේ. ඒ මැරුවේ ආක්‍රමණයට විරුද්ධව කටයුතු කරපු අය. දැන් මම තව හොඳ උදාහරණයක් කියන්නම්. අපි ඉතිහාසය අදාරද්දි විශේෂයෙන්ම ගොංගාලගොඩ බණ්ඩලා වීරපුරන් අපුල අපි සාකච්ඡා කරනවා ඊටාම දේශප්‍රේමීන් හැටියට. ඇත්තරම දැන් ඔහුනුත් කරේ ආක්‍රමණයකයාට විරුද්ධව දැවැන්ත අරගලයක්. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමණයකට විරුද්ධව අරගලයක් කළේ. ඒතකොට ඒ අරගලෙත් පෙරදුනා. ඒ අරගලේ පෙරදුනාට පස්සේ ඌව වෙල්ලස්සේ ප්‍රදේශයේ වෙල් ලක්ෂයක් ගිනි තිව්වා. ඊට පස්සේ තරුණයෝ ඔක්කොම පිටි ගහලා මැරුවා. මොකද තරුණයෝ හිටියොත් තමයි අරගල කරන්න කියලා තරුණයෝ පිටි ගහලා මැරුවා. අටකොටු කැඩුවා. ඊට පස්සේ හරක බාන මැරුවා. මරලා යාලා කෑවා, බැරි ටික වල දැම්මා. කියන්නේ කිසිම දෙයක් තියුවේ නැහැ. ඒක හැඳින්වෙන්නේ බිම්පාලු ප්‍රතිපත්තිය. ඒ බිමක් පාලු කරා. එතකොට දැන් එහෙම පරාජය වෙලාට පස්සෙත් අපි කියනවාද ගොංගාලගොඩ බණ්ඩලා දේශද්‍රෝහීන් කියලා. අපි එහෙම හඳුනන්නේ නැහැ. ඒ සටනත් පරාදයි. ඒකෙන් දැවැන්ත විනාශයක් වුණා. දැන් සමහර කට්ටිය කියන මේ විනාශ වෙච්ච හින්දා විනාශයට අපි වක් කියන්න ඕන. නෑ විනාශයට වක් කියන්න ඕන ඉන්දියන් හමුදාවන ආක්‍රමණික හමුදාව කැඳවපු ජේ.ආර්.ලා. දැන් හැබැයි දැන් මේ රටේ ජනතාවට තේරෙනවා. මොකද දැන් ඒ වගේම සිද්ධි නැවත 2022 වෙනවනේ. ඔව්. 2022 මහ දවාලේ ගිහිල්ලා ගෝල් පේස් එකේ ගහලා නේද? ඒ සිද්ධි ටික එහෙම වෙන හින්දා දැන් ජනතාවට තේරුම් ගන්න පහසුවක් තියෙනවා ඇත්තට. මේ යටින් මේ පාලකයන්ට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද මේ නූතන පරපුරට අතීත අත්දැකීමක් මතක් කරලා දීලා මේ පාලකයෝ කවුද කියලා හොඳට මිරිදවල් කරපු අවස්ථාවක් ඇත්තටම මේක තියෙනවා. දැන් දැනුත් එහෙමයි. දැන් ඡන්දයක් නොතියන්නේ මේ තියෙන්නේ. එයාලා උත්තරීතරයි කියන ව්‍යවස්ථාවනේ කරන්නේ. ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියේ තියෙනවා මේ රටේ පරමාධිපත්‍ය බලය ජනතාව සතුවන්නේ. මේ පරමාධිපත්‍ය බලයට ඡන්ද බලය අයත් වන්නේ. ඒතර ඡන්ද බලය අයිති එක ව්‍යවස්ථාවෙන් ආපු එකක්. දැන් ඒක තමයි මේ උල්ලංඝනය කරන්නේ. බිලියන 10ක් හොයාගන්න බැරි කියන පටු බොරු. ඒකට මැදිහත් වෙලා මේ ඡන්දය කල් දාන්නේ. ඉතින් ඒක නිසා ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයට සාධාරණ ඉෂ්ට කරපු දේශපාලන ව්‍යාපාරයක්. අපේ 60000ක් ඝාතනය වුණේ මේ මාතෘ භූමිය වෙනුවෙන්. ඉතින් ඉතිහාසය හැමදාම ලියන්නේ ජයග්‍රාහකයා. ඒතකොට ජයග්‍රාහකයා ලියන්නේ ජයග්‍රාහකට වාසි වෙන විදිහට තමයි.
හැබැයි දැන් තේරුම් අරගෙන තියෙනවා ඉතිහාසයේ ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියලා. ඒ නිසා ඒ නැත්ත වෙනුවෙන් පෙනී හිටන අය ප්‍රතික්ෂේප කරන්නත් ඇත්ත වෙනුවෙන් පෙනී හිටපු JVP එකට මල් මාලා දාලා ලක්ෂ ගණන් එකතු වෙන්නත් ජනතාව දැන් මේ වෙනකොට තීරණය කළා තියෙනවා. මේ දැන් කෙලින්ම කතා කරලා හුවොත් දැන් ඇයි ඔබතුමාලා බලයට එනවට එයාලා බය? නෑ ඒක ඇත්තටම ගත්තොත් එයාලා මෙච්චර කල් ওই වලව් දෙක තුනකට විතරයි බලය ගියේ. ඉතිහාසය ගත්තොත් බණ්ඩාරනායක පවුලේ තාත්තා ආවා, අම්මා ආවා, දූ ආවා. ඊට පස්සේ සේනානායක පවුලේ තාත්තා ආවා, පුතා ආවා, බෑන ආවා. ඊට පස්සේ ජේ.ආර්.ලගේ මාමා ආවා, බෑන ආවා. මහින්දලගේ තාත්තලත් ආවා, මහින්දත් ආවා, මහින්දගේ අයියත් ආවා, දැන් පුතා ආවම. ඒ නිසා යාළ ඉතිහාසෙන්දලේ මේ පවුල් කීපෙන් තොරව මේක බලේ දීලා නැහැ. අනාගතේටත් යාළගේ පුතාලා නේ ඉන්නේ. ප්‍රේමදාසගේ පුතා දැන් ඉන්නවා, රනිල්ලගේ ඥාතිය රුවන් විජේවර්ධන ඉන්නවා. ඊට පස්සේ නාමල් ඉන්නවා. මේ ප්ලෑන් එකක් තියෙනවා. ඒන් පිටට මේකේ බලයක් යාලා යන්න දෙන්නේ නැහැ. ඒතර පළවෙනි වතාවට ලංකාවේ මුළු සමාජයම මෙන්න මේ ත්‍රාඩ දේශපාලනය ප්‍රතික්ෂේප කරලා මානවවාදී දේශපාලනයක් වෙනුවෙන් මාලිමා වටා ලක්ෂ ගණන් එකතු වෙනවා. ඒතර දැන් යාට ලොකු බයක් තියෙනවා. ඒතර අනිත් කාරණේ තමයි විශේෂයෙන් මෙයා හම්බ කරගත්ත කෝටි ප්‍රකෝටි ධනය තියෙනවා. එක පැත්තකින් යාට බලය අහිමි වෙනවා, එක පැත්තකින් ධනය අහිමි වෙනවා. බලයයි ධනයයි දෙකටම වඩා යාලා කරපු අපරාධ වලට දඬුවමක් හිමි වෙනවා. ඔන්න ඔය කාරණා තුනටම යාලා බයයි. එක පැත්තකින් යාලගේ බලය අහිමි වීම, අනිත් පැත්තෙන් යාලා හොයාගත්ත ධනය අහිමි වීම, බලයයි ධනයයි වලට අමතරව විශේෂයෙන්ම යාලා කරපු වංචා දූෂණ හොරකම් ඝාතන, තාජුදීන්ලා ඝාතනේ ඉඳලා ඝාතන වලට යාට දැන් යන්න තියෙන්නේ එක ගෙදරකින් තව ගෙදරකට. එකක් තමයි රජ ගෙදර ඉන්නවා. අනිවාර්යෙන් දැන් ඊගාව ගෙදර බාටපත් වෙන්නේ හිර ගෙදර. ඒ අතරමැද ගෙදරක් තුන්නම් මෙයාලා ඡන්දේ තියෙනවා. දැන් ඉතා පැහැදිලි මාලිමාව ආවොත් අනිවාර්යෙන් මෙතුවක්කල් මේ හොරු රැක්ක වගේ අපි රකින්නේ නැහැ, ආරක්ෂා කරන්නේ නැහැ, සාතිකයක් දෙනවා. ඒ නිසා රජ ගෙදරින් හිර ගෙදරට යන්න බයයි. ඒක නිසා ඡන්ද අකුලනවා. එතකොට සහසුද්දේම මේ අරගලය කරන්නේ JVP එකෙන්ද? නෑ අරගලයට මැදිහත් උනේ JVP එක නෙමෙයි. ඒක JVP එකත් එතන හිටියා, පේශි සංවිධානය හිටියා, එහෙම හිටියා. අරගලයේ ඊට පරිබාහිරව ඇත්තටම ස්වයායත්තව නිර්මාණය වුණු කණ්ඩායමක්. විශේෂයෙන්ම කොළඹ නගරේ ගෑස් නැති වෙනකොට මධ්‍යම පන්තිකට ජීවත් වෙන්න තෙල් ටික නැති වෙනකොට උයාගන්න විදියක් නැති වෙනකොට ඒ නිසා තමයි එතන ස්වයායත්ත අරගලයක් පටන් ගන්න. ඒතර ඇත්තටම ඉතින්ට අවශ්‍යතාවය තිබුණා දේශපාලන ඔළුවක් හයි කරන්න ඕන. නැත්නම් අරගලයක අරමුණක් ටාගට් වෙන්නේ නැහැ. ඉතින් ඒකට අපිත් උත්සාහ දීර්ඝ වශයෙන් බැලුවා. කණ්ඩායමක් හදලා හෙඩ් ටේබල් එකක් හදලා එහෙම එකක් දාන්නේ. හැබැයි එතන තිබිච්ච විසිරුණු ස්වභාවයත් එක්ක ඒ අරමුණ ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒක නිසා අරගලයෙන් අපි ලබාගත් ජයග්‍රහණය අර්ධ ජයග්‍රහණයක්. ඒ නිසා දැන් මේක පූර්ණ ජයග්‍රහණයක් කරගන්න නම් ඒ අරගලයට සම්බන්ධ වෙච්ච අයගේ අරමුණත් ඊට පස්සේ අපි අවසානයේ යන්න තියෙන ඉලක්කයත් ඉලක්ක කරගත්ත දේශපාලන ඔළුවක් මේකට හයි කරන්න ඕනේ. ඒක අපි දැන් මේ දවස්වල කරමින් ඉන්නවා. ඔබතුමා දකින විදිහට සාමාන්‍යයෙන් බුද්ධිමත් කියලා හිතන පරපුර මොකද්ද? නෑ මෙහෙම මේ කාල පරිච්ඡේදවලත් එක්ක දැන් ඔබතුමා කිව්වා කලින් ගොඩක් අය ඔබතුමාලා සමග එකතු වුණේ නැහැ. සහ මේ වෙනකොට ගොඩක් අය මේ ඉන්නවා. මේ ඒකත් එක්ක මොකද ඔබතුමා සාමාන්‍යයෙන් දකින පරපුර මොකද්ද? මෙහෙම එකක් තියෙනවා. අපි දකිනවා මේකට හේතුව හැටියට මේ දැනුමේ තියෙන ප්‍රධාන පාර්ශව දෙකක්. එකක් තමයි අපි දැනුම ලබා ගන්නවා මේ පංචේන්ද්‍රිය දැනුම. ඒ කියන්නේ ඇහැට පෙන්ලා දැනුමක් ලබා ගන්නවා, කනට ඇහිලා දැනුමක් ලබා ගන්නවා, පංචේන්ද්‍රිය හරහා ලබා ගන්න දැනුමක් තියෙනවා. මේක සම්පූර්ණ වෙන්න නම් තාර්කික දැනුමට එකතු වෙන්න ඕන. පංචේන්ද්‍රිය දැනුමයි තාර්කික දැනුමයි එකතු වෙලා ලබා ගන්න දැනුම තමයි අපි විශ්වාස කරන්නේ හරිම දැනුම කියන එකේ තේරුම. ඒතර පහුගිය වසර ගානාවක් තිස්සේ මේ පාලකයෝ මේ තාර්කික දැනුම නැමැති පළුව වැහුවා මෙයාලා. ඒ කියන්නේ පාසලේ ඉඳලම එහෙම තාර්කික දරුවෙක් හැදුවේ නැහැ, ශිෂ්‍යයෙක් හැදුවේ නැහැ, මිනිසෙක් හැදුවේ නැහැ. මෙයාලා මේ පංචේන්ද්‍රිය දැනුම තමයි දැනුම වඩපත් කරගත්තේ. එයාලා කෝටි ගානක ණයක් ගන්නවා, අරගෙන නෙළුම් කුළුණක් හදනවා. ඒතර ජනතාවට පේනවා මේක නෙළුම් කුළුණක් තියෙනවා, මේකෙන් රට සංවර්ධනය කියලා ඇහෙනවා. ඒතර මේකේ බැලුවේ නැහැ මේ ණය ගෙවන්න පුළුවන්ද, ඒ උපදිනවද එහෙම බැලුවේ නැහැ. අධිවේගී මාර්ග හදනවා, හම්බන්තොට වරාය හදනවා. ඒක නිසා අර පංචේන්ද්‍රියට ගෝචර වෙන සංවර්ධනයක් තිබුණා. ඇහැට පේනවා, කනට ඇහෙනවා, ඒක තියෙනවා. හැබැයි ඒක තාර්කික මිනිස්සෙක් හදලා මේක හරහා මොකද්ද වෙන්නේ කියන එක හැදුවේ නැහැ. ඒතකොට දැන් අපි පක්ෂයක් හැටියට මෙන්න මේ තාර්කික බුද්ධිය අවදි කළා. ඒතර අපිට ලේසි වුණා ඇත්තටම මේ වගේ මීඩියා අපිට විශේෂම ගත පෞද්ගලික කාලේ තිබුණේ ආණ්ඩුවට සමපාතී වෙච්ච රූපවාහිනී නාලිකා ටිකක් සහ ගුවන් විදුලියක්. එයා එතකොට යාළ ඕනම ත්‍රාඩ වැඩක් කරලා මේ දෙක වැහුවට පස්සේ සමාජයට දැනුම යන්නේ නැහැ. සමාජය අඳුරුයි. හැබැයි දැන් එහෙම නෙමෙයි. විශේෂයෙන්ම මේ දුරකථනයත් එක්ක ඉන්ටර්නෙට් සම්බන්ධතාවත් එක්ක දැනුම පුළුල් වෙලා තියෙනවා. එතකොට දැන් වෙනද දේශපාලනයේ ගිය තාත්තගෙන් පුතාට තාත්තා UNP නම් ගෙදර දේශපාලනයේ UNP. අම්මා ශ්‍රී ලංකා නම් ගෙදර දේශපාලනයේ ශ්‍රී ලංකා. එතකොට දැන් එහෙම නෙමෙයි. මේ දරුවන්ට විනාඩි 2කින් 5කින් හැම සිද්ධියක්ම යාට කාණ්ඩු වෙනවා.
ඒතර කාන්ති වෙනකොට දැන් අපිත් මේ තාර්කික බුද්ධිය අවදි කරලා මෙයාලා හොරු මෙයාලා ගන්න මෙහෙමයි හම්බ කරන්නේ මෙහෙමයි පිටරට දීපල මෙහෙමයි එලිසබෙත් රෝහලේ බෙහෙත් ගන්න මෙහෙමයි අපි මේ අර සුදු පිරිවට වලින් වහගෙන ඉන්න චරිත අමුවේ නිරාවරණය කරනවා. ඒව තප්පර ගානින් ජනතාවට යනවා. ඒ නිසා දැන් ජනතාවගේ මේ තාර්කික බුද්ධිය අවදි වෙන එක තමයි ඊටාම වැදගත්ම දේ. එතකොට මේ යුගයේ වේගෙන් මෙන්න මේ බුද්ධිය අවදි වෙනවා. අවදි වෙන ජනතාව අපේ ළඟට වේගෙන් එනවා. එදා ඉඳන් මේ දක්වා ඔබතුමාගේ මං හිතන්නේ දේශපාලන ජීවිතයේ මේ කොච්චර කාලයක් ඔබතුමා ඉඳියද සාමාන්‍යයෙන්? දැන් අවුරුදු 30 ගානකට වැඩි ඉතින් මේක. ඒ 30 ගාන තුල මේ හිතුන් නැද්ද මුන් හදන්න බෑ. එතකොට මං මේක අපි මේක දාලා යනවා එහෙම කියලා ඔබතුමාට හිතුන්නේ නැද්ද? ඇත්තටම සමහර අවස්ථාවල අපි තාම බිඳුවට වැටිච්ච අවස්ථාවල් තිබුණා. මම හිතන්නේ ඊම අවස්ථාවෙත් ඒක රැක ගැනීමට ධෛර්යයක් තිබීමම තමයි මං හිතන්නේ අපි ලැබපු යෝධ ජයග්‍රහණය. අපිට විශ්වාසයක් තිබුණා මේ සාතිශය බහුතරයක් ජනතාව දුක් විඳිනවා, පීඩා විඳිනවා, මැරෙනවා. අන්න ඒකට අපි මිනිස්සෙක් හැටියට අපේ මොන හරි ඉෂ්ට වෙන්නේ නැත්නම් අපේ මනුෂ්‍යත්වයේ අඩුවක් තියෙයි කියලා අපි විශ්වාස කරා. ඉතින් මේක ධෛර්යයෙන් කළා. ඇත්තටම යම් අවස්ථාවල දැන් මොකද අපි පක්ෂය ගත්තොත් අපිට බාහිරින් ප්‍රහාර දෙකක් එල්ලලා තියෙනවා. එකක් 71ක් අනිත් එක 88 89 මේක දැවැන්ත ප්‍රහාර දෙකක්. අභ්‍යන්තරයේ දැවැන්ත ප්‍රහාර දෙකක් එල්ල වුණා. එකක් වීරවංශලා කඩාගෙන ගියා ඊට පස්සේ පෙරටු ගාමින් ගියා. නිසා බාහිරින් දැවැන්ත ප්‍රහාර දෙකකටත් අභ්‍යන්තර දැවැන්ත ප්‍රහාර දෙකකටත් මුහුණ දීපු දේශපාලන ව්‍යාපාරයක්. ඒතර අපි හිතුවා ප්‍රහාර හතරක් හොඳටම ඇති. තවත් මේක ඇතුලෙන් ගහන්න දෙන්නෙත් නැහැ. පිටින් ගහන්න දෙන්නෙත් නැහැ. අපි මේක නැගිටවන කියලා දැඩි අදිටනක් අපිට තිබුණා. ඒ නිසා මේ වැටිච්ච හැම මොහොතකම අපි ධෛර්ය අරන් නැගිට්ටා. ඒ නැගිටීමේ ප්‍රතිඵලයක් අතරද සමාජයේ තියෙනවා. පුද්ගලික ඔබතුමාට පාවුන්නේ නැද්ද? නෑ ඇත්තටම නෑ. එහෙම කලකිරිච්ච අවස්ථා නෑ. මොකද අපි වටහාගත්ත දේශපාලන දර්ශනය ඊට වඩා ලොකුයි. අපිට මඟ පෙන්නපු දේශපාලන දර්ශනීය ගත්තොත් මේ වගේ කටුකාලා නෙවෙයි ඒක ඉතිහාසයේ තියෙන්නේ. තාම දුෂ්කර අපේ මුල් ගුරුවරයා ගත්තත් මාක්ස් ගත්තත් ඉන්න ගෙවල් නැතුව පැදුරු කොට්ට එළියට දාද්දි පවා බදුගෙයින් බදුගෙට යද්දි පවා මේ දේශපාලන ඇත් නොහර පය. ඒ කියන්නේ Tamanගේ මරණයේදී පවා දේශපාලන ඇත් නොහර පය. ඉතින් අපිට එහෙමම මුහුණ දෙන්න උනේ නෑ. අපිත් ඇත්තටම එක්තරා අවස්ථාවක හිරගත වෙන්න වුණා, දුක් විඳා. අපි ඒක දුකක් හැටගත්තේ නෑ. හිරගත වීම එක විශ්වවිද්‍යාල බාරපත් කරගත්තා. ඒකෙන් අධ්‍යාපන ලබා ගත්තා. තව පන්නරේ ලබා ගත්තා. ඒක නිසා මේ එන හැම දෙයක්ම ඇත්තටම සතුටින් බාරගත්තේ. ඒක මේ දේශපාලන ව්‍යාපාරයට අවශ්‍ය ශක්තිය එකතු කරන එකක් හැටියට හිතුව මිසන් ඒකෙන් අපි නරකක් හිතුවේ නෑ. හිරගෙවල් කියන්නේ ඒවා ඇත්තටම දවසක් හරි යන්න ඕන. ඒවා දැනගන්න ඕන. අපි බන්ධනාගාර ගත්තොත් මම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලත් මේ නුවර බන්ධනාගාරෙත් හිටිය සත් දෙකක්. මොකද නිවාසිකාගාර ප්‍රශ්නයක් ආවා. ඉතින් හැමතැනම අරගලයක් වුණොත් අපි ඉස්සරහින් ඉන්නවා. ඉතින් අපි මුලින්ම ගන්නවා. ඉතින් ඒක ප්‍රශ්නයක් උනේ නෑ. ඒ ගාලි බන්ධනාගාරේ හිටියා, නුවර බන්ධනාගාරේ හිටියා, හමුදා කැම්ප් වල හිටියා, හොඳට ගුටි කෑවා. ඒ හැම දෙයක්ම ඒ හැම දෙයකින්ම පන්නරේ ලබන්න ඕන මිනිහෙක් ඇත්තටම. ඒකෝට මම හිතන්නේ ජීවිතේ සම්පූර්ණයි කියලා විශ්වාස කරනවා. සහ සුද්ධයෙන්ම අවසාන වශයෙන් පුතුමාගෙන් අහනවා මේ රට හදන්න පුළුවන්ද? පැහැදිලිවම හදන්න පුළුවන්. මොකද ලෝකේ රටවල් ගණනාවක අපි ගිහින් තියෙනවා. ඒ රටවල් දැකලා තියෙනවා. මම නම් හිතන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව තමයි මේ රටේ හැම මිනිසෙක්ම මැරෙන්න කලින් පිට රටකට අපි දවස් කීපයකට හරි යවන්න ඕන. මොකද එතකොට තමයි මේ රට ගැන හරිම හැඟීමක් ඇති වෙන්නේ. මේ වගේ රටක් කොහෙද ලෝකේ තියෙන්නේ කියලා හිතෙන්නේ. මේ වගේ රටක් ලෝකේ නැහැ. මෙතරම් වාසනාවන්ත, මෙතරම් සැප සම්පත් තියෙන, මෙතරම් හොඳ මිනිස්සු ටිකක් ඉන්න රටක් අපි ලෝකේ දැකලා නැහැ. ඒ නිසා මේ රට හදනවා කියන්නේ හරීම සරලයි. මේ රට විනාශ වුනේ මේ පෞල් පාලනය, මේ හවුල් පාලනය, මේ ත්‍රාඩ දේශපාලනය සහ මේ වංචාව දූෂණය. අපි විශ්වාස කරනවා ඇත්තටම අපිට මේක හදන්න පුළුවන්. මොකද අපි විශ්වාස කරන විශේෂයෙන්ම මානව ප්‍රාග්ධනය. ඉතිහාසයේ IMF ලෝන් අරන් නෙමෙයි, බටහිරින් තාක්ෂණය අරන් නෙමෙයි. 70ක්ම 17කට අඟල් 17ක් බැක්සමක් තියෙන යෝධැලිය හැදුවා අපි. සීගිරිය ගල මුදුනට වතුර ගෙනිච්ච අපි. මහා කළුගල් වලට ජීවයක් කවලා කරුණා මෙත්තා මුදිතා උපේක්ඛා කියන මේ මහා ගුණකදම්බයන් කවලා මහා නිර්මාණය කළ අපි. ඒ නිසා ලෝකයක් මවිත කරපු අපි ඉතිහාසයේ අද හිඟමනටපත් උනේ මේ ජරා ජීර්ණ දේශපාලනයෙන් හින්දා. ඒ නිසා අපි විශ්වාස කරන මේ දේශපාලන සිස්ටම් එක වෙනස් කරාට පස්සේ මේ මානවයත් එක්ක අපිට දිගු ගමනක් යන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මේක ඉතාමත් කෙටි කාලයක් අවුරුදු 3ක් 4ක් ඇතුළත දැවැන්ත පරිවර්තනයකට ලක් කරන්න පුළුවන් කියන දැවැන්ත අධිෂ්ඨානය අපිට තියෙනවා. ඔව් ඒක කළ යුතුයි, කළ හැකි. අපි සහතිකයි එක කරනවා. අවසාන වශයෙන් මම ඔබතුමාට අවකාශයක් ලබා දෙනවා. ඔබතුමාට කියන්න තියෙනවා නම් දෙයක් මේ රට වෙනුවෙන් සහ අනාගත පරපුර වෙනුවෙන් ලබා දෙන්න මේ අවකාශය ඔබතුමාට දෙනවා. ඇත්තටම අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔබලා හැම කෙනාම ජීවත් වෙලා අවුරුදු 60ක් 70ක් 80ක් වැඩි වුණොත් මැරලා යන මිනිස්සු.
ඒ නිසා අපි මැරලා යන මොහොතේවත් අපේ ඇස් පියා ගන්න අපිට සතුටින් අපේ දරුවෝ ගැන හිතලා සතුටින් ඇස් පියා ගන්න පුළුවන් රටක් අපිට නිර්මාණය කරගන්න ඕන. අද වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මැදිහත් වෙලා බටහිරට නතු වෙලා මේ පාලිකව රටේ අවසන් හුස්ම පොද හෙළන තත්ත්වයට මේ රට පරිවර්තනය කරලා තියෙන්නේ. ඒ නිසා දැන් ඔබට හිතන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. ඔබට හිතන්න තත්ත්වය නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අපි ඔක්කොම හිතමු. දැන් මෙන්න මේ පාලක කණ්ඩායම් දෙකක් නෙමෙයි මේක එකක් කියලා ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ ගමන තීරණාත්මක වෙනස් කරන්න එයාලා විවිධ මර උගුල් නැත්තම් බොරු වලවල් කපනවා. අපි ඒ වායේ නොවැටි අදිෂ්ඨානශීලීව ධෛර්යයෙන් අපේ ගමන යමු. ඔබ අප විශ්වාස කරන්න. අපිට අවුරුදු 5කට දුන්නොත් අපිට විශ්වාසයක් තියෙනවා. ඔබ අපේ ගෙදරට ඇවිල්ලා ඊගාව අවුරුදු 5 පුතේ ඊගාව අවුරුදු 5ත් අපිට කරන්න කියලා සහතිකයි ඔයාලා කියනවා. අපිට පළවෙනි අවුරුදු 5 මේක වෙනස් කරන්න බැලුවොත් නැවත අපි ඡන්දෙ ඉල්ලන්නෙත් නැහැ. නැවත ඡන්දෙට එන්නෙත් නැහැ. මොකද අපිට එහෙම විශ්වාසයක් තියෙනවා මේක දැවන්ත පරිවර්තනයකට ලක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඔබ අපේ කෙරෙහි සැකයක් තියෙනවා නම් ප්‍රශ්න කරන්න, අපි විමසන්න, තව හොයන්න, බලන්න. හැබැයි අපිත් එක්ක එකතු වෙන අවසානයේ අපි ඔක්කොම එකතු වෙලා මේක වෙනස් කරමු කියන ආයාචනය තමයි අවසාන වශයෙන් මේ සමාජයට දෙන මගේ පණිවිඩය. හොඳයි අපගේ ආරාධනාව පිළි අරගෙන අධික වැඩ රාජකාරීත් එක්කම ඒවත් එහා මෙහා කරලා අපේ වැඩසටහනත් සමග සම්බන්ධ වුණ නලින් හේවගේ මැතිතුමාට ඉතාම ආදරයෙන් අයබෝවන් ඒ වගේම ස්තුතියි කියලා කියනවා. නැවතත් අපි මෙවැනි වූ වැඩසටහනක් සමගින් channel S talk with රුවන් වැඩසටහන අරගෙන එනවා. ඉතින් අපිත් සමග එකතු වෙලා ඉන්න අප subscribe කරන්න සහ ඔබගේ ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අපට යොමු කරන්න සහ මෙවැනි වූ වැඩසටහනක් සමගින් ඔබ එකතු වෙන්න ඔබ කැමැත්තෙන් සිටිනවා නම් අපේ පහළ එහා තියෙන link එක description එක අපි දාලා තියෙනවා. ඒ හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් අපි තවත් වැඩසටහනකින් හම්බ වෙමු.